වාහනයක් කන්දක් පල්ලෙහාට ඩ්‍රයිව් කරන වෙලාවක ගියර් බොක්ස් එක නියුට්‍රල් එකට දාලා පෙට්‍රල් හරි ඩීසල් හරි සේව් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න ඩ්‍රයිවර්ස්ලාත් ඉන්න රටක අපිට රීජනරේටිව් බ්‍රේකින් ගැන කතා කරන්න දැන් වෙලා තියෙනවා. ඒ ඔක්කොම අද ලංකාවේ හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන කියන මේ දෙවර්ගය ඇතුළතම තියෙන මේ ස්පෙෂල් සිස්ටම් එක වන රීජනරේටිව් බ්‍රේකින් හින්දායි. ඉතින් මේ රීජනරේටිව් බ්‍රේකින් කියන සිස්ටම් එකෙන් අපිට වාසි ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එක වැඩ කරන්නේ, මොන වගේ ෆන්ක්ෂන් එකක්ද එතනදී සිද්ධ වෙන්නේ, කොහොමද අපි ඒකෙන් බැටරි එකේ charge එක වැඩි වෙන්නේ, ඒකෙන් අපිට කොච්චර දුරක් වැඩිපුර drive කරගන්න පුළුවන් වෙනවද කියන එක මම පැහැදිලිව කියලා දෙන්නම්. සමහර අයගේ වැරදි මතයක් තියෙනවා මේ රීජනරේටිව් බ්‍රේකින් වැඩ කරන වෙලාවට ඇත්තටම ඔයාගේ බ්‍රේක් පෑඩ්ස් හරි බ්‍රේක් ඩිස්ක් හරි වැඩ කරනවා කියලා. ඇත්ත කතාව මේකට රීජනරේටිව් බ්‍රේකින් කියලා කිව්වට බ්‍රේක් පැඩල් එක ඇරුණාම වෙන එකම බ්‍රේක් කම්පෝනන්ට් එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඔව්. බ්‍රේක් පෑඩ් එකක්වත් බ්‍රේක් ඩිස්ක් එකක්වත් පොඩ්ඩක්වත් මූව් වෙන්නේ නැහැ ඔයාගේ වාහනේ රීජනරේටිව් බ්‍රේකින් වැඩ කරන වෙලාවට. එහෙනම් කොහොමද මේ සිස්ටම් එක වැඩ කරන්නේ? මුලින්ම කිව්වොත් මොන වාහනවලද මේ රීජනරේටිව් බ්‍රේකින් තියෙන්නේ කියලා. රීජනරේටිව් බ්‍රේකින් කියන සිස්ටම් එක තියෙනවා සාමාන්‍ය හයිබ්‍රිඩ් වාහනවල සහ බැටරි ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල. ප්ලගින් හයිබ්‍රිඩ්ස් වලත් තියෙනවා. මේ ගැන මම කලිනුත් කියලා තිනවා මගේ වීඩියෝස් වල ඉතා කෙටියෙන්. හැබැයි මම අද මේ මෝටර එකක් සහ බල්බ් එකක් භාවිතා කරලා හරි සරලව ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකෙන් අපි ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරලා බැටරිය charge කරගන්නේ කියලා. මේ රීජනරේටිව් බ්‍රේකින් වැඩ කරන්නේ ඇත්තටම එක්ක ඔයා කන්දක් පල්ලෙහාට බහින වෙලාවක, එහෙමත් නැත්නම් බ්‍රේක්ස් ඇප්ලයි කරන වෙලාවට. මේ බ්‍රේක්ස් ඇප්ලයි කරන වෙලාවට හරි කන්දක් පල්ලෙහාට හරි බහින වෙලාවට මේ රීජනරේටිව් බ්‍රේකින් වැඩ කරන්න නම් ඔයාගේ වාහනේ මෝටර් ජෙනරේටර් එකක් තියෙන්න ඕන. බැටරි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් නම් මෝටර් ජෙනරේටර් එකක් තිබ්බාම ඇති. හැබැයි හයිබ්‍රිඩ් වෙහිකල් එකක් නම් මෝටර් ජෙනරේටර්ස් දෙකක් වගේ පාවිච්චි වෙනවා මේ රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එක වැඩ කරන්න. රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එක තියෙන ඉලෙක්ට්‍රික් වාහනයක හෝ හයිබ්‍රිඩ් වාහනයක බ්‍රේක් ගහන ප්‍රමාණය කොච්චර ඔයා බ්‍රේක් ගැහැව්වත් ඒ හැම වෙලාවකම බ්‍රේක් පෑඩ්ස් ඇන් ඩිස්ක්ස් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෝටර එකේ ජෙනරේටර් එකක් භාවිතා කරලා ඒ චාලක ශක්තිය ඉලෙක්ට්‍රිසිටි බවට පරිවර්තනය කරනවා. ඉතින් එහෙම පරිවර්තනය කරන්න සිද්ධ වෙන්නේ තනිකරම ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක්. ඒ ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය සිද්ධ වෙලා ඒ චාලක ශක්තිය ඉලෙක්ට්‍රිසිටි බවට පරිවර්තනය වෙන හින්දා ඇත්තටම අපේ සාමාන්‍ය ICE එන්ජින් එකක් තියෙන වාහනයක වගේ මේ චාලක ශක්තිය ඝර්ෂණය පාවිච්චි කරලා බ්‍රේක් පෑඩ්ස් ඇන් ඩිස්ක් වලින් හීට් එක විදිහට එහෙම නැත්නම් තාපය විදිහට චාලක ශක්තිය පරිවර්තනය කරලා තාපය විදිහට ශක්තිය හානි කරලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක ලොකු වාසියක් රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකේ. ප්‍රධානම දේ තමයි ඔයාගේ බ්‍රේක් පෑඩ් ඇන් ඩිස්ක් ගෙවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පෙට්‍රල් ඩීසල් වාහනයක කිලෝමීටර් 60000ක් 80000ක් වගේ යද්දි බ්‍රේක් පෑඩ් සෙට් එකක් ගෙවෙනවා. හැබැයි මේ රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එක තියෙන හින්දා හයිබ්‍රිඩ් එකක හරි බැටරි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකදී බොහෝ වෙලාවට ඔයාගේ බ්‍රේක් පෑඩ් සෙට් එක කිලෝමීටර් ලක්ෂයකමාරක් දෙකක් වුණත් දුවන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක ඩ්‍රයිවර් මතත් රඳා පවතිනවා. ඩ්‍රයිවර් කොච්චර රීජනරේටිව් බ්‍රේකින් යූස් කරත් එයා හાર્ඩ් බ්‍රේක් කරන කෙනෙක් නම් සම්පූර්ණයෙන්ම බ්‍රේකින් එක රීජනරේටිව් බ්‍රේකින් එකෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. බ්‍රේක් පෑඩ්ස් උත් යූස් වෙනවා යම් ප්‍රමාණයකට. ඉතින් ඒ හින්දා ඩ්‍රයිවර්ට හැකියාවක් තියෙනවා වාහනේ පරිස්සමෙන් ඩ්‍රයිව් කරනවා නම් බ්‍රේක් පෑඩ්ස් ඇත්තටම ලක්ෂ 2කටත් වඩා යනකල් ඔරිජිනල් බ්‍රේක් පෑඩ් සෙට් එකම පාවිච්චි කරන්න. බ්‍රේක් පෑඩ් ඇන් ඩිස්ක් විතරක් නෙමෙයි මේ රීජනරේටිව් බ්‍රේකින් පාවිච්චි කරද්දී ඔයාගේ වාහනේ බැටරි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් නම් ඔයාගේ බැටරිය charge කරගන්නවා ඩ්‍රයිව් කරන අතරතුරම. හයිබ්‍රිඩ් වාහනයක් නම් ඔයා පෙට්‍රලුත් ඉතුරු කරගන්නවා මේ රීජනරේටිව් බ්‍රේකින් හින්දා. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න මම පුංචි ආකෘතියක් අද පාවිච්චි කරනවා. මෝටර් එකකුයි බල්බ් එකකුයි පාවිච්චි කරලා මම කියලා දෙනවා ඔයාලට කොහොමද මේ කැරකෙන මෝටර් එකකින් අපි ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරලා බැටරිය charge කරගන්නේ කියලා. ඉලෙක්ට්‍රික් වාහනයක් ධාවනය වෙද්දි වෙන්නේ හයි වෝල්ටේජ් බැටරි එකෙන් මෝටර් එකට කරන්ට් එකක් සප්ලයි වෙනවා. හැබැයි දැන් මේකෙදි නම් මම පෙන්නන්නේ මේ DC කරන්ට් එකක් ධන ඍණ විදිහට. හැබැයි ඉලෙක්ට්‍රික් වාහනයක හරි හයිබ්‍රිඩ් එකක හරි
මෝටරේට හම්බ වෙන්නේ 3 phase current එකක්. ඒ කියන්නේ මේ වයර් තුනකින් කරන්ට් එක සම්බන්ධ වෙනවා මෝටරයකට. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. අපි ඒක ගැන පස්සේ කතා කරමු. දැන් මම මෙතනදී කරන්න යන්නේ වෙනස්ම වැඩක්. මම කරන වැඩේ මම මේ මෝටර එකේ ධන සම්බන්ධ කරනවා මේ බල්බ් එකේ ධනට. right සම්බන්ධ කරලා මේකේ ඍණ සම්බන්ධ කරනවා මේ මෝටරේ ඍණට. right එතකොට දැන් ඔයාලට පේනවනේ දැන් තියරිය හරිනම් මේ මෝටර එක ඇත්තටම වෙන්නේ මේ මෝටර එකට මං කරන්ට් එකක් දුන්නොත් මෝටරේ කැරකෙනවා වගේම මේ මෝටරේ මං හයියෙන් කැරකුවොත් එහෙම මේ මෝටරෙන් කරන්ට් එකක් නිෂ්පාදනය වෙන්න ඕන. ඒක තමයි මේ ඉලෙක්ට්‍රෝමැග්නට්ස් වල තියෙන විශේෂත්වය. ඉලෙක්ට්‍රෝමැග්නට් එකකට කරන්ට් එක දුන්නොත් එහෙම ඒක මැග්නට් එකක් වෙනවා. ඒ වගේම කොහොම හරි මැග්නටික් ෆීල්ඩ් එකක් අපි හැදුවොත් එහෙම ඉලෙක්ට්‍රෝමැග්නට් එකක් වටේ ඒ ඉලෙක්ට්‍රෝමැග්නට් එකේ කරන්ට් එකක් නිෂ්පාදනය වෙනවා. ඉතින් දැන් මම මේක මෝටරේ මට අතින් ගොඩක් හයියෙන් කරකවන්න බැරි හින්දා මම කරන වැඩේ මම මේ වෙන මෝටර එකක් පාවිච්චි කරලා මේ මෝටර එක කරකවනවා. ඔයාලට පෙන්නන්නම් මම ඒක කරන විදිය. ඉතින් දැන් මේ පේනවනේ මේ මෝටර එකයි අතර මෙම කනෙක්ෂන් එකක් තිබ්බට මේ තියෙන්නේ තනිකරම මෙකැනිකල් කනෙක්ෂන් එකක්. වයර් සම්බන්ධයක් නැහැ මේ මෝටර එකයි අතර. මේ මෝටරේ මම නිකන් පාවිච්චි කරන්නේ මට මේක හයියෙන් කරකවන්න ඕන හින්දා. ඉතින් දැන් ඔයාගේ වාහනේ පල්ලමක් පල්ලෙහාට යද්දි වාහනේ රෝද ඉතා වේගෙන් කැරකෙන හින්දා මේ ඉලෙක්ට්‍රික් වාහනේ මෝටර එකේ තියෙන රෝට එක ඉබේම කැරකෙනවා. ඒ කැරකෙද්දී ඇති වෙන ඉලෙක්ට්‍රිසිටි එක පෙන්වන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මම මේ කරන්ට් එක මෙතනින් මේ විදිහට දුන්නාම ඔයාලට පෙනේ මේක කැරකෙන්න ගන්නවා. ඒ කැරකෙනවත් එක්කම අර බැටරි එකකින් බල්බ් එකක් පත්තු වෙනවා. පේනවනේ? ඉතින් ඕක තමයි රීජනරේටිව් බ්‍රේකින් කියන්නේ. මේ මෝටර එක හයියෙන් කැරකෙද්දී ඒකෙන් ඇති වෙන ඉලෙක්ට්‍රිසිටි එකෙන් පුළුවන් අපිට ඉලෙක්ට්‍රිසිටි එකක් එක්ක බැටරිය charge කරන්න හරි වෙන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පේනවනේ හරිම සරලයි මේ සිස්ටම් එක. ඉතින් දැන් මේක තමයි මේ පල්ලමක් බහිද්දි සිද්ධ වෙන වැඩේ. ඔහොම තමයි අපේ වාහනයක් කන්දක් පල්ලෙහාට යද්දී වැඩි රේන්ජ් එකක් ගන්න පුළුවන් විදිහට බැටරිය charge වෙන්නේ. පල්ලමක් පල්ලෙහාට යන වෙලාවට නම් ඇත්තටම මේක සාධාරණයි. රෝද වලින් මෝටර එක කැරකෙනවා. ඒ කැරකෙන හින්දා අපි කෙලින්ම ඒ ඉලෙක්ට්‍රිසිටි එක අරගෙන බැටරියට දෙනවා. එතකොට බැටරිය charge වෙනවා. ඔය බල්බ් එක පත්තු වෙනවා කියන්නේ යම් ජෙනරේෂන් එකක් වෙනවා මේ මෝටර එකේ. ඒ ජෙනරේෂන් එක අපි පාවිච්චි කරන්න පුළුවන් බැටරිය charge කරන්න. හැබැයි බ්‍රේක් ගහන වෙලාවට සිද්ධ වෙන විදිය චුට්ටක් ඔයිට වඩා වෙනස්. බ්‍රේක් ගහන වෙලාවට වෙන්නේ ඇත්තටම මේ රෝටර එක අර ඉස්සෙල්ලා වගේම පාරේ වේගයට කියන්නේ රෝද වලින් පාරට සම්බන්ධයක් තියෙන නිසා පාරේ රෝද කැරකෙන්න කලින් දීලා තිබ්බ චාලක ශක්තිය ඒ විදිහටම තියෙද්දි ස්පීඩ් එක අඩු කරන්න ඕන වෙද්දි වෙන්නේ ඇත්තටම මේ වාහනේ ඉන්වර්ටර් එක තියෙනවනේ. ඉන්වර්ටර් එකෙන් තමයි ඇත්තටම මේ මෝටර එකට 3 phase current එකක් දෙන්නේ. මේ 3 phase current එක දෙන එක නවත්තනවා අපි. මේ 3 phase current එක දෙන එක නවත්වලා අපි 3 phase current එක දෙන රටාව චුට්ටක් වෙනස් කරනවා. අපි හිතමුකෝ මෝටර එක කැරකෙන්නේ දක්ෂිනාවර්තව කියලා. දැන් රෝටර එක කැරකෙන්නේ රෝද වාහනේ ඉස්සරහට තල්ලු වෙලා යන වෙලාවට බ්‍රේක් ගහද්දී රෝටර එක තාමත් රෝදවල වේගයෙන් දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා නම් මේ ඉන්වර්ටර් එකට පුළුවන් හැකියාවක් තියෙනවා මේ රෝටර් එකේ වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය දක්ෂිනාවර්තව නැතුව වාමාවර්තව භ්‍රමණය වෙන විදිහට ඉලෙක්ට්‍රිසිටි එකක් දෙන්න මේ රෝටර් එකට. එන්න එහෙම දුන්නාම ස්පීඩ් එක අඩු වෙනවා රෝටර් එකේ. මොකද ඒක කැරකෙන පැත්තට ප්‍රතිවිරුද්ධව චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙද්දී ඒකේ යම්කිසි ස්ලෝ ඩවුන් එකක් සිද්ධ වෙනවා. ඒ ස්ලෝ ඩවුන් එකක් සිද්ධ වෙනවත් එක්කම මෙතන ප්‍රතිවිරුද්ධ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන හින්දා ඒකට අපි කියනවා බැක් EMF එකක් කියලා. ඒ බැක් EMF එක යූස් කරලා ප්‍රතිවිරුද්ධ චුම්බක ක්ෂේත්‍රයක් නිසා ඇති වෙන විද්‍යුත් ධාරාව යූස් කරලා අපිට ආපහු අපේ බැටරි එක charge කරගන්න පුළුවන්. ඉතින් ඒක අර කන්දක් පල්ලෙහාට යනවට වඩා චුට්ටක් වැඩේ වෙනස්. හැබැයි මේ දෙකටම අපි කියන්නේ රීජනරේටිව් බ්‍රේකින් කියලා. මොකද අපි බ්‍රේක් කරන්නේ නැතුව
ඒ චාලක ශක්තිය තාප ශක්තියට හරවලා විනාශ කරන්න නැතුව අපි මේ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම බැටරියකට ස්ටෝර් කරන්න පුළුවන් සිස්ටම් එකක් හදලා තියෙනවා. ඉතින් ඕක තමයි රීජනරේටිව් බ්‍රේකින් කියන්නේ. ඉතින් මම හිතනවා මේ ආකෘතියෙන් ඔයාලට වඩා පහසුවෙන් මේක තේරෙන්න යන්න ඇති කියලා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි තව පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් තව ඉස්සරහට ඒ ගැන පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා.